හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද ආවේ පොඩි දෙයක් ඔයාලට කියන්න. මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා මොබයිල් ඇක්සසරිස් විකුණන අයට එකකින් අඩු මිලට භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ලොකු ලාභ තියාගෙන විකුණන්නේ. 100ක් 200ක් විතර තියාගෙන තමයි විකුණන්නේ. තව ඉතින් Bluetooth ස්පීකර් හැම් ෆ්‍රී වගේ ඒව කරනවා. සාමාන්‍යයෙන් කේබල් චාර්ජර් තමයි ගොඩක්ම කරන්නේ. මම මේ වෝල් සේලුත් කරන්න තමයි හිතන් ඉන්නේ. වෝල් සේලුත් ගන්න පුළුවන් කෑලි 5ට වැඩිය ගන්න ඕනේ වෝල් සේල් ප්‍රයිස් එකට එන්න. රීටේල් ගානට වැඩිය ගොඩක් අඩු කරලා දෙන්න තමයි හිතන් ඉන්නේ මම. හැබැයි මෙහෙමයි මම ළඟදී පටන් ගත්තේ හින්දා මේ ලොකු ස්ටොක් එකක් නැහැ මල් අතේ. ඉතින් ඕගොල්ලෝ හෝල්සේල් ලොකු මේ ගාන කෝඩයක් දැම්මොත් මම අඳුරන අය කෙනෙක් ඉන්නවා. එයා හරහා තමයි මම ඔයාලට එවන්නේ. ඒ වුණත් ඉතින් දවස් දෙකක් තුනක් විතර යයි ඕඩර් ලැබෙන්න. මේ ඕඩර් මට මෙහින් එවන්න. ඒ වුණොත් කොහොමද දවස් 5ක් 6ක් යනවා ඔයගොල්ලෝ අතර ඉන්න. එහෙම තමයි තමයි තනි කෑල්ල දෙක නම් හැම වෙලාවක ගන්න පුළුවන්. තව එකක් කියන්න මම මීට කලින් YouTube channel එකක් කරලා නැහැ. ඉතින් පොඩි අඩුපාඩුකම් ඇති යන්න පුළුවන්. ඒ අඩුපාඩු තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මම දාගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. එතකොට තමයි ඉතින් ඕන දෙක මේ වැරදි තියෙනවනේ ඒව හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක ලස්සනට වැඩේ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ වැරදි දීලා කිව්වොත් එහෙම මගේ බාණ්ඩ ඕගලන්ට බයි කරගන්න පුළුවන්. WhatsApp එකින් තමා හෝල්සේල් ඒවා යන්නේ. දරස් එක හරහා තමා නෝමල් එක කෑලි එක දෙක ඒව ගන්න පුළුවන් ඔයාලට. ඒකද විශ්වාසකුත් තියෙනවනේ ඔයගොල්ලන්ට. දැන් පටන් ගත්ත ගමන් මේ එහෙම වටන් කරන්න අමාරුනේ. ඒකින්ද මේ ඕගොල්ලන්ට දරස් එකෙන් තමා දැනට බයි කරන්න පුළුවන් මගේ ප්‍රොඩක්ට්. ඒකෙත් ඉතින් මේ ළඟදී තමයි එකත් හැදුවේ. ඉතින් වැඩි රියුස් එහෙම නැහැ. රියුස් එකක් දෙකක් වගේ තමයි ඇත්තේ. ගොඩක් ඒවේ උපරිම දෙකක් වුණොත් තමයි මේ ඒක කියන්නේ. ඉතින් මං ළඟදී තමයි එකත් පටන් ගත්තේ. ඒක පටන් අරගෙන ටිකක් දවසකට තමයි channel එකක් කරන්න කියලා හිතුනේ. ඒක තමයි මේ channel එකකුත් පටන් ගත්තේ. දන්න විදියට මේ අනික මේ දරස් එකෙන් දැන් ඔයගොල්ලෝ දැන් ගත්ත බාණ්ඩ මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් දරස් එක හරහාම ඔයගොල්ලන්ට රිෆන්ඩ් ලබා ගන්න පුළුවන්. ආපහු බාණ්ඩේ බාර දීලා ඔයගොල්ලෝ ගත්ත ගාන අයි අතරම ගන්න පුළුවන්. නැත්තම් බැංකුවටද කොහේ හරියටම මට මතක නැහැ. කොහොම හරි ඔයගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. අපලට බාණ්ඩ දෙන්න පුළුවන්. එතකොට දෙපාරට විශ්වාසයක් තියෙනවානේ. ඒක හින්දා තමයි මම දරස් එක තෝරගත්තේ. මෙම ඉතින් දැන් දරස් එක හරහත් ඔයගොල්ලන්ට මාරු කරන්න පුළුවන්. දැන් වතුර ගිහිල්ලා කැඩිලා බිඳිලා තිබ්බොත් නම් මාරු කරන්නේ නැද්ද ඔයගොල්ලෝ? නැත්තම් අර නිකම් නෝමල් දැන් ඉෂුව එකක් නෑ අපි චෙක් කරලා බලලා තමයි වන්නේ. කොහොමද ඉෂුව එකක් තියෙන විදියක් නෑ. ඒත් අර වතුර ගිහිල්ලා නැතුව බිම වැටිලා කැඩිලා බිඳිලා නැතුව තිබ්බොත් ඒගොල්ලෝ සල්ලි දීලා අරන් යනවා. ඒකත් කියන්න ඕනේ. නැත්තම් ඒකෙන් තමයි කිව්වේ මේ දැන් අර ඩිලිවරි එකකින් යවුවොත් ඔයගොල්ලන්ට දැන් මොකක් හරි වෙලා බාණ්ඩේට මොකක් හරි වෙලා තිබ්බොත් ඒක මාරු කරගන්න හැම බෑ. දරස් එක තෝරගන්න තව හේතුවක් තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැන් දරස් එක කූපන් එහෙම තියෙනවනේ. ඒවෙන් දැන් ඔයගොල්ලන්ට ඒකෙන් ඔයගොල්ලන්ට දැන් මගේ බාණ්ඩේට තවත් අඩු කරලා ගන්න පුළුවන්. මම හිතේ ගමන් මේ ඩිස්කවුන්ට් එහෙම ලබා දෙනවා. ඒව ගන්න නම් ඒවත් මේ ඔයගොල්ලන්ට මේ දැම්ම ගමන් channel එකේ දාන්න අප්ඩේට් එක. නැත්නම් මගේ දරස් එකේ දරස් ෂොප් එක මේ ෆලෝ කරලා තිබ්බොත් ඔයගොල්ලන්ට මැසේජ් එකකුත් එනවා. එතකොට ඔයගොල්ලන්ට ගිහිල්ලා තමයි ෂොප් එකේ තියෙන ගානට වඩා අඩුවෙන් බයි කරගැනීමේ හැකියාව තියෙනවා. තාමගේ WhatsApp channel එකකුත් තියෙනවා. ඒකට හිටි ගමන් අර ඩිස්කවුන්ට් ලින්ක් දානවා. මේ එහෙම වුණොත් ඔයගොල්ලන්ට ඒ ලින්ක් වලින් ගිහිල්ලා මේ අඩුවෙන් බාණ්ඩ බයි කරගන්න පුළුවන්. එහෙම සේවාව ලබා දෙන්න පුළුවන් හින්දා තමයි මම දරස් එකම පාවිච්චි කරේ.
අර ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දරාත කරා වුත් ඉතරයි. දැන් අනිත් කුරිය සර්විස් වලින් ගෙවුවොත් එහෙම ඔයගොල්ලන්ට බාන්න මොකක්වත් ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම සල්ලි ගන්නත් බෑ. මට ගිහිල්ල ගන්නත් බෑ. දැන් දුර වෙන්නත් එහෙම මට ගිහිල්ල ගන්න බෑ. මාරු කරලා දෙන්නත් බෑනේ. එහෙම වුණොත් ඉතින් ඕගොල්ලෝ පැත්තනොත් අසාධාරණයක් වෙනවා. ඒක මටත් ඒක අවුල්. මටත් යන්න විදිහක් නැහැ. මට ආයි බාණ්ඩයක් ඔයගොල්ලන්ට යවන්නත් බෑ. ඒක චෙක් කරලා බලන්න නැතුව. දැන් මේක එහෙම නැහැ. දැන් ඕගොල්ලන්ට බාණ්ඩය අවුලක් තියෙනවා නම් දැන් අර රිවිව්ස් දාන වගේ රිටර්න් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දරත් එකෙන්ම හඳුනලා දීලා ඒකේ බූ ගමන් මට එහෙන් කිව් හැටියට නම් එහෙන් කෝල් එකක් දෙනවද ඔයගොල්ලන්ට. ඊට පස්සේ කෝල් එකක් දුන්නාට පස්සේ එහෙන් කවුරු ඇවිල්ලා හිටන් ඒ බාණ්ඩේ මොකක්ද අවුල කියලා චෙක් කරලා බලලා ඔයගොල්ලෝ ඉතින් අවුලක් කියලා නැත්තම් ඔයගොල්ලන්ට සල්ලි අතර දීලා බාණ්ඩය අරන් යනවා ආපහු. එතකොට ඔයගොල්ලන්ට පාඩුවකුත් නැහැ මට පාඩුවකුත් නැහැ. මම ඉදිරි වීඩියෝ වලදී ඔයගොල්ලන්ට මල් ළඟ තියෙන බාණ්ඩ අන්බොක්ස් කරලා රිවිව් කරලා වීඩියෝස් වගේම අරන් එන්නම්. ඒකින්ද මං ඉල්ලීමක් කරනවා ඔයගොල්ලන්ගෙන් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට එනවා. ඒක click කරලා ගියාම ඔයගොල්ලන්ට ඉක්මනින් බලලා ඔයගොල්ලන්ට සුදුසුයි නම් මේක buy කරගැනීමේ හැකියාව තියෙනවා. මම මේකට පල්ලෙහාන් මගේ WhatsApp group එක හා group එකයි shop එකේ link එකයි දෙකම දාන්නම් description එකේ. ඔයගොල්ලන්ට කැමති නම් WhatsApp group එකට join වෙලා shop එකට ගිහිල්ලා shop එක follow කරලා කැමති බාණ්ඩයක් තියෙනවා නම් buy කරගන්න පුළුවන්. නැත්නම් මම මේට නිද්දම දානවා තව වීඩියෝස්. එහෙම දැම්මට පස්සේ buy කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක දැන්ට නවත්තනවා. අපි ඉදිරි වීඩියෝ එකෙන් හමු. වීඩියෝ එක මෙච්චරලා බලපු ඔයාලට බොහොම ස්තුතියි. Thank you.